Welcome back to Hanchani. ඉතින් guys ඔන්න මම අද ඔයාලා වෙක්කන් යන්නේ මෙන්න මේ place එකට. මොකද්ද නම? බොරොම්වත්. බොරොම්වත් කියන්නේ guys ටියුලිප් සහ කැනෝලා මල් වලින් හදලා තියෙන එහෙම නැත්නම් ටියුලිප් සහ කැනෝලා මල් හදන එක ගාඩන් එකක් වගේ ප්ලේස් එකක්. ඉතින් අපි දැන් ඉන්නේ මේ ඉන්සයිඩ් තියෙන ගාඩන් එකේ. ඊට පස්සේ අපි යනවා මෙතනින් එළියට අවුට්සයිඩ් ගාඩන් එකට. ඉතින් අපි මේ විදිහට ඇතුළට යමු. ඉතින් ජේජු වල තියෙන ස්ප්‍රින් එකේ තියෙන විශේෂත්වය තමයි ජේජු වල ගොඩක් මල් වලට ප්‍රසිද්ධයි චෙරි බ්ලොසම්, ටියුලිප් සහ කැනෝලා කියන මල් වර්ග තුන. ඉතින් මෙතනදී අපි බලා ගන්න පුළුවන් වෙන්නේ ටියුලිප් සහ කැනෝලා කියන මල් වර්ග දෙක. ඒ වගේම තමයි ජේජු වල මුළු අවුරුද්ද පුරාම සාමාන්‍යයෙන් මල් වර්ග ගොඩක් හැදෙනවා. ඉතින් මේ මල් වර්ග මොනවද කියන උදාහරණය මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා බැලුවොත් එහෙම ඔයාලට මෙතෙන්ට පේන්න තියෙනවා මේ තියෙන්නේ අවුරුද්දේ මාස අනුව මොනවද ජේජු අයිලන්ඩ් එකේ ගොඩක් හැදෙන මල් වර්ග කියන එක. ඉතින් මෙතන මේ තියෙන්නේ early March වල ඉඳන් early April වගේ වෙනකන් කැනෝලා ඒ වගේම ටියුලිප් වගේ මල් තමයි ගොඩක් හැදෙන්නේ. ඊට අමතරව අවුරුද්ද පුරාවටම මොන වගේ මල්ද හැදෙන්නේ සහ මේ බොරොම්වත් කියන මේ ගාඩන් එකේ අපිට මොන මල්ද බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි මෙයාලා මෙතන විෂුවලයිස් කරලා තියෙන්නේ. ඉතින් guys ගොඩක් ලස්සන දේවල් ටිකක් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මම ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ෂෙයා කරන්නම්. මොන වගේ තැන්ද අපිට මෙතනදී මොන වගේ ලස්සන මල්ද මොන වගේ දේවල්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි හිමින් ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේ වෙයිද අපේ දවස ඒ වගේ මොන වගේ ලස්සන දේවල් අපිට බලා ගන්න පුළුවන් වෙයිද කියලා. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් ලස්සන අලුත් වීඩියෝ ඔයාලට ඉස්සරහටත් බලන්න පුළුවන්. හරි guys එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද බලා ගන්න පුළුවන් කියලා. පහයි අපිට මේ රිසෙප්ෂන් එකෙන් ඇතුළට එනකොට මේ ඇටයක් දුන්නා. අපි මේ දැන් ඇටේ පොත්තත් එක්ක පලාගන්න තමයි හදන්නේ මේ. අපි බලමු කොහොමද පලාගන්නේ කියලා බනේ. ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට තමයි මේ ඇටේ තියාගන්න තියෙන්නේ. මෙතන මැද්දටද බා? මේක හැන්ඩල් එක මෙහාට දැම්මා. ඊළඟ මෙහෙම තිබ්බා. මට සිරි වෙනවා. ඒක ලෙස්සනවනේ බා. මෙන්න මේ විදිහට තියාගන්නවා. තියාගෙන ඉවරලා ඇටේ ලෙස්සනවා. අල්ලගත්තා. හරි. අයියෝ. මේක තමයි guys ඇටේ මැද්දේ තිබ්බ දේ අපි කාලා බලමු. යා මේ ඉන්න මෙරට වැසියෝ ඇට පලා ගන්න ආකාරය තමයි ඔයාලට මේ පේන්නේ. හොඳට ඇට පලපු පුරුද්දක් තියෙනවා මට පේන්නේ. තම භාර්යාව ඒ ආකාරයෙන් වැඩ කරන එක ගැන ඔබට කියන්න දෙනවා. උඩ දාන්න මැත්තේ.
ඉතින් අපි ඇතුළට එනකොටම ගයිස් අපිට හම්බුණා පොඩි ටියුලිප් වලින් හදපු ක්‍රීම් එකක්. ඇත්තටම මාර සුවඳයි ඒ ක්‍රීම් එක. ඉතින් අපි ඒ ක්‍රීම් එකත් ගාගෙන අපි දැන් ටික ටික ඉස්සරහට යනවා. ඉස්සරහ තමයි තියෙන්නේ අර ටියුලිප් වත්ත. එහෙම නැත්නම් එළිය අවුට්ඩෝර් ගාඩන් එක තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට යනකොට අපි දැන් මේ පොඩ ඇවිදගෙන යනවා ඉන්ඩෝර් ගාඩන් එක හරියෙන්. ඉන්ඩෝර් ගාඩන් එකත් මාරම ලස්සනයි. ඉතින් මේ ඔයාලට මට පිටිපස්සෙන් පේන්නේ මේ ඉන්ඩෝර් ගාඩන් එක මෙයාලා arrange කරලා තියෙන විදිහ. ඉතින් අපි ඉස්සරහට හිමින් ඇවිදගෙන යනවා. අපි බලමු ඉස්සරහා මොන වගේ වේද ලස්සන මොන වගේ ලස්සන මේ කට්ටිය මේ ටියුලිප් ගාඩන් එක arrange කරලා තියෙනවද කියලා. ඉතින් අපි දැන් මේ ඉන්ඩෝර් ගාඩන් එකෙන් යනවා. අපි බලමු හිමිට ඉස්සරහට ගිහිල්ලා ඉන්ඩෝර් ගාඩන් එකෙන් අවුට්ඩෝර් ගාඩන් එකට ගියාම මොන වගේද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඉතින් guys දැන් අපි ඇතුලේ එහෙම නැත්නම් ඉන්ඩෝ තියෙන ටියුලිප් මල් ටික බලලා ඉවර වෙලා හිමින් එළියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති මොනතරම් ලස්සන මොනතරම් වර්ණවත් විදිහට එහෙම නැත්නම් ගොඩාක් කලර්ස් වලින් guys මෙතන තියෙනවා ලස්සන ටියුලිප් මල්. ඉතින් මේ ටික බලාගෙන අපි දැන් හිමින් එළියට යනවා. අපි එළියට ගිහිල්ලා බලමු එළියෙත් මේ වගේම ලස්සන තියෙනවද සහ මොන වගේ විදිහේ එහෙම නැත්නම් මොන වගේ varieties වල ටියුලිප් මල්ද එළියේ තියෙන්නේ කියන එක මම මෙතෙන්ට මීට කලිනුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කලින් ආව පාර නම් අපි මීට වඩා ඇත්තටම ගොඩක් මල් මම දැක්කා. මේ පාර ටිකක් අඩුයි වගේ. මොකද මේ පාර මේ ජීජුවල් ටෙම්පරේචර් එක පොඩ්ඩක් අර එකම විදිහකට නෙමෙයි වැඩි උනේ අඩු උනේ. ඉතින් ඒ දේවල් එක්ක මෙයාලට සමහරක් විට මෙතන මේන්ටේන් කරන එකේ පොඩි ප්‍රශ්නයක් එන්න ඇති. ඒක නිසා වෙන්න ඇති මං හිතන්නේ මෙතන මේ පාර ටියුලිප් මල් ටිකක් අඩුවෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මොන වුණත් මාරම ලස්සනයි guys. ඔයාලට ඒක දැක්කා. ඒ වගේම තමයි ඔයාලට පේන්නේ නැති ඉන්ඩෝ කොහොමද මේ කට්ටිය මේක හදලා තියෙන්නේ සහ මොන තරම් ඇට්‍රැක්ෂන් එකක් තියෙනවද කියන එක. මොකද ගොඩාක්
කට්ටිය අද සන්ඩේ ඉතින් අද වගේ දවසල මේ වගේ නිවාඩු දවසල මේ කට්ටිය ඇවිල්ල වෙලා ගොඩාක් කට්ටිය වීඩියෝස් කරනවා ෆොටෝස් ගන්නවා ඒ කට්ටිය මාර විදිහට එන්ජොයි කරනවා මේ තියෙන එන්වයරන්මන්ට් එකත් එක්ක. හරි ඉතින් අපි ටික ටික එළියට යනවා දැන් අපි එළියට ගිහිල්ලා බලමු එළිය මොන වගේද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක. මම ඇත්තටම මේ පොඩ්ඩක් ඉඳගෙන ඉවරලා මේ ඉන්ඩෝ හදලා තියෙන පොඩි රෙස් කරන්න වගේ තැනක් මම පොඩ්ඩක් ඉඳගත්තා. අපේ යාළුවෝ ටික තමයි ෆොටෝස් අරගෙන ඉස්සරහට එන ගමන්. ඉතින් අපි කට්ටියම එළියට ගිහිල්ලා බලමු එළිය මොන වගේද කියන එක. අපි එළියට ඇවිල්ලා ඉන්නේ guys. ඉතින් එළියට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ මේ ඩීලුප් ආය. ඇත්තම කිව්වොත් එහෙනම් මම එක කොනකින් පටන් අරගෙන අනිත් කොනට ඇවිදගෙන ගියා. මට විනාඩි 1:00ක් විතර ගියා මේ පටන් ගන්න තැන ඉඳන් මේ ටියුලිප් පාති ඉවර වෙන තැනට යනකම් යන්න. ඉතින් මේ රේන්ජ් එකේ ඔයාලට පේන්නේ මේ සම්පූර්ණ ටියුලිප් මේ කට්ටිය හදලා තියෙනවා එක එක පාට වලින්. ඔයාලට පේනවා කොයි තරම් ලස්සනට මේ කට්ටිය මේ arrangement එක කරලා තියෙනවද කියලා. ඈතින්ම බැලුවොත් කහ පාට, ඊට පස්සේ රතු පාට, අය කහ, රෝස, තැඹිලි, රෝස පාට මේ විදිහට
මෙන්න මේ විදිහට මාර්ම ලස්සන විදිහට මේ කට්ටිය මේ ටියුලිප් මේ පාත්ති හදලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට අර අතන ඈතින් පේන්නේ කහ පාට මල් වගේක්. ඒ මල් තමයි කැනෝලා මල්. ඉතින් ඔය guys ඉතින් ටියුලිප් යාය මැද්දෙන් මම ඉස්සරහට ඇවිදගෙන යනවා කැනෝලා තියෙන ඒරියා එකට. ඉතින් ඔයාලට පේනවා මොන තරම් ලස්සනද කියලා මගේ වටපිටාවේ තියෙන මේ ටියුලිප් පත්ත. එහෙම නැත්නම් ටියුලිප් යාය ඔයාලට පේනවා පාට මල් හැම තැනම තියෙනවා. ඉතින් මේ විදිහට මේ කට්ටිය මේකෙන් ඇත්තට මාරම ආදායමක් ලබනවා. ඒ කියන්නේ අපි පුංචි එන්ට්‍රන්ස් ෆී එකක් අපි ගෙවනවා. ගෙවලා ඉවරලා තමයි මෙතන ඇතුළට එන්නේ. ඉතින් ඒ වගේම තමයි එන ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා guys. මොකද ඔයාලා දන්නවා මල් කිව්වහම ගොඩක් කට්ටිය මල් වලට මාරම ආසයි. ඉතින් බලන්න හැමෝම එනවා. ඒ වගේම තමයි විශේෂත්වය කියන්නේ ජේජු අයිලන්ඩ් එකේ මල් හැදෙන කාල තියෙන එක මල් වර්ග. ඉතින් ස්ප්‍රින් එක පටන් ගන්නකොට early මාර්ච් වල ඉඳන් early ඒප්‍රිල් වගේ වෙනකන් සාමාන්‍යයෙන් අපිට කැනෝලා මල් ඒ වගේම ටියුලිප් මල් අපිට ගොඩක් බලා ගන්න පුළුවන් මේ ජේජු අයිලන්ඩ් එකේ. ඒ වගේම තමයි අවුරුදු පුරාවටම ජේජු වල හැදෙන මල් වර්ග කීපයක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ හැදෙන මල් සහ මේ දේවල් බලන්න ගොඩාක් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. විශේෂත්වම දේ තමයි චෙරි බ්ලොසම් එක. චෙරි බ්ලොසම් කියන්නේ චෙරි මල් පිපෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ ජේජු අයිලන්ඩ් එක පුරාම මේ චෙරි බ්ලොසම් ගස් තියෙනවා. ඉතින් අපි අද හිතන් ඉන්නවා පොඩ්ඩක් ඒ තැන් වලටත් යන්න ගිහිල්ලා ඔයාලට මම පොඩ්ඩක් ෂෙයා කරන්නම් අපේ එක්ස්පීරියන්ස් එක මොන වගේද චෙරි බ්ලොසම් කියන එකත්. අපි දැන් හිමින් යන් කැනෝලා තියෙන පැත්තට. ඉතින් කැනෝලා මෙන්න මේ විදිහට තමයි පේන්නේ guys. ඔයාලට පේනවා කට්ටිය එකතු වෙලා ඉවරලා ෆොටෝස් ගන්නවා, එන්ජොයි කරනවා මාරම් විදිහට මේ තියෙන ලස්සන view එකත් එක්ක. මොකද ඔයාලට පේනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ ලස්සන කඳු පන්තියක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එක්ක මෙතන තියෙන වැලියු එක සහ මේ ෆොටෝස් වල තියෙන ලස්සන තව තවත් වැඩි වෙලා තියෙනවා. අනිත් දේ තමයි හැම කෙනෙක්ම ඕනම වයස රේන්ජ් එකක ඉන්න ඕනම කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ විදිහට ලස්සන එන්ජොයි කරන්න අමතක කරන්නේ නැහැ. ගයිස් මම දැන් ඉන්නේ කැනෝලා යාය මැද්ද. ඔයාලට පේනවා මොන තරම් විශාල කැනෝලා යායක්ද කියලා මේක. ඉතින් මේ විදිහට තමයි මෙයාලා කැනෝලා වගා කරලා තියෙන්නේ. මේ පැත්තේ තියෙන කැනෝලා මම එහෙමම අනිත් පැත්තට හැරුණොත් එහෙම මේ පැත්තේ තියෙන්නේ ටියුලිප්. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නපු ටියුලිප් යාය තමයි මේ තියෙන්නේ. එතකොට මේ පැත්තට මෙහෙම හැරුණාම මෙතන තියෙනවා කැනෝලා යාය. ඉතින් මම දැන් ඉන්නේ කැනෝලා තියෙන පැත්තට වෙන්න. ඔයාලට පේනවා කට්ටිය ෆොටෝස් ගන්නවා මේ පැත්තෙන්. ඉතින් ওই විදිහට තමයි කැනෝලා මල් එක්ක අපිට මේ විදිහට ෆොටෝස් ගන්න පුළුවන්. ලස්සනයි guys. ඒ වගේම තමයි ගොඩාක් කැනෝලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේ කැනෝලා මෙයාලා මේ සීසන් එක ඉවර වෙනවත් එක්ක මේ කැනෝලා මෙයාලා යූස් කරනවා ඔයිල් හදන්න. ඉතින් ඒ පර්පස් එකත් මෙයාලට තියෙනවා මේ කැනෝලා හදන එකෙන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි කැනෝලා යාය. අපි බලමු ඉස්සරහට තා මොන වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් වේද කියන එක. ඉතින් අපි කැනෝලා යායත් පොඩ්ඩක් රවුමක් දාලා about ටියුලිප් යාය මැද්දෙන් අපි පටන් ගත්ත තැනට යන්න තමයි හිතන් ඉන්නේ. අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා.